දැන් අයියා ඔයා දාලා නෑනේ මල්ලි තාම ඔයා දාලා නෑනේ මල්ලි ඔයා තාම දාලා නෑනේ බල්ලු පිරුණට කඳු පාත් වෙන්නේ නමුත් තියෙන කුහුකකම ඊර්ෂ්‍යාව මගේ අම්මේ මාර ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නේ අප්පෝ මේ තරම් ඊර්ෂ්‍යාකාරයෝ මම දැකලාම නෑ මගේ ජීවිතේටවත් හොඳේ මේ තරම් ෂි හස්බි අල්ලාහ් නිඅමල් වකීල් තු අහවදින්න එපා දෙයනේ අයිබෝවන් සුබ මධ්‍යානයක් සුබ සන්ධ්‍යාවක් ආදරණීය යාළුවනේ ඉතින් මෙන්න මේ වීඩියෝ ගැන මම හිතන විදිහට ඊයේද නෑ පෙරේදා රාත්‍රියේ ඉඳලා පෙරේදා හවස රාත්‍රියේ ඉඳලා 200 ගාණක් එවලා තිබුණා. හොඳේ මේ වීඩියෝ එක. ඊයේත් එවලා තිබුණා. උදේ අද උදේ පාන්දරත් මම මෙසේජ් චෙක් කරනකොට වීඩියෝ සාමාන්‍යයෙන් 50ක් 60ක් විතර ආවා. එතකොට මිනිස්සු ෂෙයා කරනවා. ගොඩාක් ස්තුතියි හොඳේ. ගොඩාක් ස්තුතියි. මොකද මම සෝෂල් මීඩියා වල ඇත්තටම යන්න වෙලාවක් නැහැ. කුවයිට් ප්‍රවෘත්ති හොයනවා තියෙන ටික දානවා. ඊට අමතරව ඉතින් මට අදාළ අංශවල වලින් ප්‍රවෘත්ති ටික එනවා මේ රටේ ප්‍රවෘත්ති. ඊට අමතරව ඉතින් TikTok වල යන ඒවා, Facebook වල යන ඒවා. ඉතින් අපේ මේ අනිත් YouTubers-ලා වුණත් එයාලා link එක මට share කරනකොට ඒක message එක chat කරලා chat එක ගිහිල්ලා බලනකොට එයාලගේ වීඩියෝ එක බලලා like එක දාලා share එකක් දානවා එච්චරයි. ඊට අමතරව මට බලන්න ඇත්තටම විලාවක් නැහැ. ගෙදර වැඩ කරන්න ඕනේ, අරවා කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ, ඒකත් එක්ක news උත් දාන්න ඕනේ. ඉතින් ඒ නිසා ඇත්තටම දෙයියපල්ලා විලාවක් නැහැ. ඇත්තටම ගොඩාක් පින් ඔයාලා මේ වීඩියෝ යවනවට. මම කවදාවත් මෙසේජ් එවන්න එපා කියලා කරදර කරන්න එපා කියලා කියන්නේ නැහැ. මොකද ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් Facebook Messenger එකෙන් මට මෙසේජ් එකක් දාන්න පුළුවන්. අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. ඒ වගේම දාන්න මොනවා හරි තොරතුරු අදටත් එවනවා. ගොඩක් අය එවනවා මට. ගොඩාක් ස්තුතියි හැමෝටම. ඉතින් ආදරණීය යාළුවනේ විශේෂයෙන්ම මෙන්න මේ සහෝදරින්ගේ ප්‍රශ්න දැනට අදාළ අංශවල එක්ක සාකච්ඡා කරලා විසඳුමක් ලබා දීමට පවතිනවා. නමුත් මෙතන තව කිහිපයක් විස්තර කිහිපයක් කියන්න ඕනේ. හරිද? ඒ වුණාට මේ සුදුණු ගහන කඩේ යන බල්ලන්ට මාර රිදිල්ලක් තියෙන සමහරුන්ට. හොඳේ? අනික මේ YouTube channel එකෙන් මිනිස්සෙක් ඉහළ යනවා කියන්නේ මම නම් ඇතරම සල්ලි ලොකු බලාපොරොත්තුවක් ඇත්තටම නැහැ. views කියන එක මම බලාපොරොත්තු වෙන්න හේතුව මම views එකක් බලාපොරොත්තු වෙන මම ඔයාලට වීඩියෝ එකක් හදනකොට thumbnail එකක් හදනකොටත් මොනවා හරි වීඩියෝ එකක් කියනකොටත් වීඩියෝ එකක් දානකොටත් ඇයි මම බරපතලටම හදන්නේ? මොකද මම දාන වීඩියෝ එකක්වත් මම ආතල් ගන්න නෙමෙයි දාන්නේ. හරිද? නිකන් මේ ආතල් ගන්න මට කන්න තියෙනවා, මට බොන්න තියෙනවා, මට නිදා ගන්න තියෙනවා. මම මෙහෙම හා කියලා දාන්න වීඩියෝ දාන්න ඔයාලට වැදගත් විදියට ඔයාලට අවශ්‍ය විදියට. නමුත් ඔයාලා බලන්න අනිවාර්යෙන් ඔයාලට ඇවිසිල්ලක් ඕනේ. වීඩියෝ එකක් දැන් මිනිස්සු මෙහෙමනේ අදටත් බලන්න දැන් උදේ දාපුව වැදගත් ප්‍රවෘත්ති දැම්මා අඩෝ කුකුල් මස් හොරකම් කරනවා පරිස්සමෙන් කියලා අදටත් තාම දෙනටත් තාම 1000 ගාණයි මේ දැන් විලාව 2:39යි විලාව ප්‍රවෘත්ති දාන විලාව උදේ දාපු වැදගත් ප්‍රවෘත්ති එකක් දැම්මේ ඒත් 1909යි බලලා තියෙන්නේ. ඒකම මොන හරි ඕපදූපයක් කරේ යුද්ධයක් කරේ කවුරු හරි මැරුවා කැටුවා දූෂණය කර අරවා මේවා කියලා හැලුවා හරි මොන හරි දැම්මා නම් මේ වෙන විට 20000 පැනලා. ඉතින් ඒක තමයි සිද්ධිය මෙතන තියෙන්නේ. මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ඕපදූප. ගොඩාක් මිනිසුන් බලන්නේ වැදගත් තොරතුරු නෙමෙයි ඕපදූප තමයි හොයන්නේ. සමහරවොන් චීත්තා දිනුන් ඉන්නවා. සමහරවොන් අපේ කලිසම අදින්නත් බලාගෙන ඉන්නවා. ඊර්ෂ්‍යාකාරයෝ. ඉතින් දැනටත් channel එකේ 32000 දෙනෙක් විතර ළඟට කිට්ටුවෙන් ඇවිල්ලා තිනවා. ගොඩාක් ස්තුතියි සියලු දෙනාටම මේ තරම් සපෝට් දීපු කෙනාට. ඉතින් බලමු දීපු සියලු දෙනාටම මේ වගේ. ඉතින් විශේෂයෙන්ම මං හිතන විදිහට මේ අවුරුද්ද අවසානයේ හරි නැත්නම් තව ටික කාලෙකින් හරි 1 ලක්ෂයක සබ්ස්ක්‍රයිබර් සංඛ්‍යාවක් අපිටත් ලබා ගන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් දෙයනේ කියලා ගොඩාක් ස්තුතියි මේ වෙන විටත් සපෝට් කරන හැමෝටම. ඉතින් විශේෂයෙන්ම මෙන්න මේ සහෝදරයන් ගැන ප්‍රශ්නයක් මේ දවස්වල මතුවෙනවා නේද? ඉතින් විශේෂයෙන්ම මෙතන මෙයාලා ගැන දත්ත තියෙනවා. මෙයාලගේ දත්තවල වලින් කිහිපයක් අදටත් තාම මෙයාලගේ දත්තවල වලින් කිහිපයක් තමයි තානාපති කාර්යාලයේ තියෙන්නේ. තානාපති කාර්යාලයේ දෙනුවත්ව මෙතන ඉන්න සහෝදරීවරුන්ගෙන් කිහිප දෙනයි ඉන්නේ.
ඒකට සාමාන්‍යයෙන් භාගයට භාගයක් හරි නැත්නම් 125ක් හරි තානාපති කාර්යාලවත් දන්නේ නැහැ මෙයාලා මෙතන ඉන්නවා කියලා. ඉතින් ඒ තරමට සමහර අය අදටත් යන්නේ කෙලින්ම මේ තානාපති කාර්යාලය යන්නත් නැහැ, විදේශ සේවා දෙනවත් කරන්නත් නැහැ, ඒජන්සිය දෙනවත් කරන්නත් නැහැ. කෙලින්ම යනවා ඔන්න ජිලිප් සෙන්ටර්. ඔන්න මේක අමාලා සෙන්ටර්. ඔන්න CID සාපර ජෙල්. එහෙම සමහර අය යනවා. ඉතින් ඕගොල්ලන්ට වැඳලා ඉල්ලන්නේ කරුණා කරලා ඉස්සරලහම Tamanට මොන හරි ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැහැ කියන්න බෑ. තරුණ තරුණයන් යුවලයෝ එනවා මේ රටට. සමහර විට සමහර අයට ප්‍රශ්න තියෙනවා. බරපතල ප්‍රශ්න තියෙනවා. තමන්ගේ මානසික තත්ත්වෙන් වැටෙන තරමට ප්‍රශ්න. ජීවිතේ නැති කරන්න තරමට ප්‍රශ්න. තමන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ කියන ප්‍රශ්න. ඉතින් ඒ වාගේ අවස්ථාවකදී එක්කෝ මෙරෙන්න හිතනවා නැත්නම් පැනලා හරි යන්න හිතනවා. මෙරෙන්න එපා. පැනලා යනවා නම් යන්න. නමුත් අදාළ තැනට එක්කෝ ඒජන්සිය නැත්නම් එම්බසි නැත්නම් පොලිස් ස්ටේෂන් එක. ගෙලිම යන්න. ඉතින් ඉස්සරහා කාලේ යම් කිසි වැරදි කිසි දේවල් පැවතුණා. නමුත් දැනට හරි තානාපති කාර්යාලය මැදිහත් වෙනවා. අනිත් එක දැන් ඉස්සරහා කාලේ වගේ නෙමෙයිනේ. ෆෝන් එකක් තියෙනවා, සෝෂල් මීඩියා එකක් තියෙනවා, මේ අපේ මෙසෙන්ජර් එහෙම තියෙනවා. ඉතින් කාගෙන් හරි උදව්වක් පිහිටක් ලබා ගන්න පුළුවන්. අනිත් එක Tamanට මොන හරි අසාධාරණයක් දැන් කෙලින්ම තියෙන්නේ ආයුධේ සෝෂල් මීඩියානේ කෙලින්ම වීඩියෝ එකක් කරලා දැම්මාම මොන හරි විසඳුමක් ලැබෙනවනේ. ඉතින් අර දැන් කියනවා ගොන් පඩත්තලා මේ වීඩියෝ දැම්මහම මේ හිරේ දානවා කියලා. හිරේ දාමුකෝ බලාගමු. හරිද? වීඩියෝ දාන්න නැත්නම් මෙන්න මේ වගේ දේවල් ගැන දැනුවත් කරේ නැත්නම් කවුද මේවා හෙලි කරන්නේ? කවුද මේ සමාජයට දෙනුම් දෙන්නේ මේවා? සුදුණු ගහන මේ කඩ යන උන්ට නම් මාර දැනිල්ලක් පිච්චිල්ලක් තියෙන්නේ මේ හරිය. ගිනිදෙමන හමුදා එවන්න ඔය දන්නේ. කොහොම කෙසේ වෙතත් හරිද වීඩියෝ දාපු සහෝදරයන්ට සාධාරණයක් කාර්යාලයටත් ලැබෙනවා. අනිවාර්යෙන් ලංකාවට යන්න සැලසුමක් කරලා දෙනවා. මේ වෙන විටත් අපේ තානාපති කාර්යාලයේ වැඩ කරන සියලුම වැඩ කටයුතු ටික තා වේගෙන් කරගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම අපේ ගරු තානාපතිතුමා ලක්ෂිත රත්නායක මහත්මයාටත් ගොඩාක් ස්තුතියි. එතුමා ආවෙන් පස්සේ ඇත්තටම ගොඩාක් හොඳයි. ඉතින් දැනටත් ඇත්තටම ටිකක් වේගෙන් පැවතිනවා වැඩවල ටික. ඒ වගේම සියලුම දැන් අද කවදාද සන්ඩේ මන්ඩේ හෙටත් තියෙන අර නර්ස් කෙනෙක් ගැන කිව්වා නේද මම සමන්මලී කියලා නර්ස් කෙනෙක් ගැන. එයා ගැන විමර්ශනයක් හෙට මේ ඒ පිළිබඳවත් සාකච්ඡාවක් තියෙනවා. හෙට මට තානාපති කාර්යාලයෙන්ම කිව්වා එන්න කියලා. එයාගේ ප්‍රශ්න මේ ගැන මේ පරීක්ෂණයක් පවත්වලා තියෙනවා අපේ තානාපතිතුමා. ඉතින් ඒ ගැන සුවබැලීමට එන්න කිව්වා. මං යනවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ ප්‍රශ්නවල් වලට විසඳුමක් දෙන්න අපේ ආයතන නිලධාරීන් ඉතා වේගෙන් කටයුතු කරනවා. නමුත් මොකද ටිකක් අපේ මිනිසුන්ට ඉවසීම ඕන. පොඩ්ඩක් ඉවසන්න ඕනේ. නමුත් ඉතින් ගොඩාක්ම ඉවසීමෙන් ලොකුම මේවා එකක් තියෙනවා. ඉවසීමක් එක පැත්තක් නැහැ. අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්න තමයි ගොඩාක්ම මේ සමහර මිනිස්සු අදටත් හිතාගෙන ඉන්නේ අපි මේ රටවල් වලින් එළියට ආවනම් කෙලිම කවුරු හරි අපේ අයියා ළඟ මල්ලි ළඟ මේ නැන්ද ළඟ මාමා ළඟ කියලා කවුරු ළඟ හරි ගියා නම් අපේ ප්‍රශ්න ඉවරයි. එයාලා අපිව මෙතන තියාගෙන වැඩට දානවා, කණ්ඩ බොණ්ඩ දෙනවා. එතකොට අපි ටික දවසක් හම්බ කරනවා යනවා. එම් තමයි හිතාගෙන ඉන්නේ. දැන් මෙතනත් සමහර සහෝදරින් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපේ කමලුත් වීඩියෝ දාලා තිබුණා. එකමුතුකමක් නැහැ තමයි. ඇත්තටම ඉතින් අපේ මිනිසුන් ගාව එකමුතුවක් තියෙනවා නම් අද ලංකාව සිංගප්පූරු වෙලා දැන් අවුරුදු ගණනාවක්. හොඳද? මේ අවුරුදු ගාණක් යුද්ධ ඕනෙත් නැහැ. අවුරුදු ගාණක් මේ වගේ එක හොරුන්ට රට බාර දෙන්න ඕනෙත් නැහැ. අදටත් අපේ රට සිංගප්පූරු. අපි අපේ ගෙවල් වල අදට මේ ගෝසේවිකාව අරගෙන බඳවාගෙන අපි වැඩ ගන්නවා. ඉතින් ඒ තරමට දියුණු වෙලා ඇති මේ වෙන විට. එකමුතුකමක් නැති නිසා තමයි අදටත් අපි මේ විදිහට දුක් විඳින්නේ වෙන රටවල් වල ඇවිල්ලා. ඉතින් කොහොම කෙසේ වෙතත් සමහර අය ඇවිල්ලා දඟලන හැමෝම එක විදිහට මේ පාලනය කරන්න බෑ. මොකද අවුරුදු ගානක් අවුරුදු 10ක් 15ක් 20ක් එළියේ ඉඳලා හොඳට හම්බ කරලා හොඳට කුටි ගහලා ලංකාවට යවලා දැන් යන්න දඟලනවා සමහර අය. හරිද? පොඩ්ඩක් ඉවසන්න ඕනේ. ඉතින් ඒ වගේ අයත් ඉතින් ප්‍රශ්නවල් ගාන මිනිසු ගාන එයාලගේ තත්ත්ව ගාන හරි ආකාරව සොයලා බලලා
එයාලා වෙනුවෙන් කරන්න තියෙන දේවල් හරියාකාරව නීති අනුකූලව කරන්න ක්‍රියාත්මක කරලා දෙයි අපේ තානාපති කාර්යාලයෙන්. හොඳේ. මේ දැන් හම්බ කරලා ඉවරයි, දැන් මට්ටු වෙලා ඉවරයි, දැන් යන්න විතරයි තියෙන්නේ කියලා එහෙම තමන්ගේ කැක්කුමට හදිසියට යන්න බෑ. නීති විරෝධිය නම් ඒකට යම් කිසි ක්‍රියාමාර්ගවල් තියෙනවා. ක්‍රියාමාර්ග පටිපාටි ටික හරියට ක්‍රියාත්මක වෙලා තමයි අන්තිමට යන්න වෙන්නේ. ඉතින් එතකම් ඉවසන්න වෙනවා, ටිකක් ඉවසන්න අනිවාර්යෙන් අපේ ආයතනය විසින් ඒක අනිවාර්යෙන් කරලා දෙයි. මොකද ඇත්තටම වැඩ කටයුතු ටික හරියට මේ බලන්න. කවුද ලේඩි කෙනෙක් කියන්නේ? සමන් මැලි. ඔව්. ඒක සම්බන්ධයෙන් කතා කරන්න පුතුමාට එන්න පුළුවන් තානාපති කාර්යාලයට. එයා ලංකාවට ගියා නේද? මේ දැන් එන්න කියලා තියෙන්නේ විමර්ශනය පවත්වන්න එන මේ පරීක්ෂණය පවත්වනවා තානාපතිතුමා. එම්බසින් කාගේ අතද මේක වැරද්දක් වෙලා තියෙන්නේ? ඒකේ සැලකිලි ටික කොහොමද? ඒ සහෝදරයට ඒ අපේ සමන්මලි සහෝදරයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා සියලුම මේ නිලධාරීනයකට අදාළ වූ නිලධාරීන් සියලු දෙනාම අනකාලා පරීක්ෂණයක් පවත්වනවා. ඉතින් ඒ වගේ වැරදි මොන හරි තිබ්බොත් අනිවාර්යෙන් නිවැරදි කිරීමට අපේ ආයතනයෙන් වහාම කටයුතු කරනවා. ගොඩාක් ස්තුතියි. ඉතින් ඉක්මනින් මේ සහෝදරයන්ට යන්න ලැබෙන්න ඕනේ. ඉතින් බලමු සියලුම වැඩ කටයුතු ටික දැනට කරමින් පවතිනවා. ඒ වගේම පිච්චෙන උන්ට රිදෙන උන්ට බුරණ බල්ලන්ට කියන්න තියෙන්නේ ටොපිලටත් සබාදාම විසින් ටොපිය හම්බේ. ටොපිය කාටද හම්බෙන්න කියලා බලාගෙන ඉමු අපි. එහෙනම් දෙවි පීටයි. ශ්‍රේයාණයක්වත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න. තෙරුවන් සරණයි. ජනාධිපති අනුර සහෝදරයා. අපිට මෙතෙක් කාලයක් අපේ ප්‍රශ්න වලට විසඳුම් තිබුණේ නැහැ මැද පෙරදිග. අපි ඒ හින්දා ඇත්ත වශයෙන්ම ඔයාව පත් කරගත්තේ ලොකු වගකීමකිනුත් ඒ වගේම හරි හිතේ ආසාවකිනුත්. අපේ බලාපොරොත්තුව සියල්ල ඉෂ්ට වුණා. නමුත් අපේ ප්‍රශ්න තාම එතනමයි. කිසි දෙයක් අපේ ප්‍රශ්න නම් එකක්වත් විසඳුනේ නැහැ මැද පෙරදිග. ඒ මොකද කන්ට්‍රි රටවල් මැද පෙරදිග රටවල් දෙගොල්ලොම එකට එකතු වුණා ඔයාව පත් කරගන්න. කන්ට්‍රි රටවල් වලට ලොකු ආසාවක් තිබුණා අnder සහෝදරයා රටේ ජනාධිපති වෙන එක බලාගෙන ඉන්න. අපිට තිබුණේ වගකීමක් ඇවිල්ලා අපේ ප්‍රශ්න වලට විසඳුම් නැති හින්දා ඔයා රටේ ජනාධිපති වුණොත් අපිටත් ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා කියන තැන තමයි අපි හිටගත්තේ. අන්න ඒ බලාපොරොත්තුව ඇතුව තමයි අපි අnder සහෝදරයා ඔයාව රටේ ජනාධිපති වශයෙන් පත් කරගත්තේ. නමුත් අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. ඒ වුණාට අපිට කිසිම මේ වෙනතොලුත් මේ තාක්කත් කිසිම අපේ ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. අන්න ඒ හින්දා අnder සහෝදරයා ඔයාගෙන් ඉත ආදර කාරුණික ඉල්ලීමක් ඉල්ලනවා. පොඩ්ඩක් මේ මැද පෙරදිග රටවල් වලටත් ඇවිල්ලා අපේ තියෙන ප්‍රශ්න ටිකක් හොයලා බලලා ඉක්මනට මේ ප්‍රශ්න වලටත් විසඳුම් අපිට ලබා දෙන්න. අන්න ඒක ඉල්ලන්නේ. තාමත් අර පරණ තිබිච්ච ප්‍රශ්න කිසිම දෙයක් ක්ලියර් වෙලා නැහැ. ඒ ප්‍රශ්න නැවතත් එන්න අපේ මැද පෙරදිග සහෝදරයන්ට වැඩි. ඒ හින්දා චුට්ටක් ඇවිල්ලා ඒවා හොයලා බලන්න. මේත් බලන්න අපේම සහෝදරයෝ තමයි මේත් විලාප දිදී දෝංකාර අඳෝනාවල් දෙන්නේ. මේවට චුට්ටක් ඇහුම්කන් දීලා හොයලා බලන්න. ඒ මොකද හරි වගකීමකින් තමයි අපිපත් කරගත්තේ. අපි ඉල්ලන්නේ අපේ හඬට ඇහුම්කන් දෙන්න කියලා තමයි කියන්නේ. අපේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න කියලා තමයි අපි ජනාධිපති අnder සහෝදරයාට මැද පෙරදිග රටවල් වලට එන්න කියලා ආරාධනාවක් කරන්නේ. ඒ වගේම කොයිට් රාජ්‍යයටත් ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා මේ ඇතුලේ තියෙන ප්‍රශ්න සියල්ලම විසඳලා දෙන්න කියලා ඉත ආදරෙන් ඉල්ලනවා මම කොයිට් ශ්‍රියානි.